අයිබෝන් කියලා ඔගොල්ලෝ සිලුතනාවක් නැවතත් පිළිගන්නවා. ඉතින් ඔන්න අද දවසේ Adobe Stock Contributor account එකේ video series එකේ තුන්වෙනි වීඩියෝ එක විදිහට අද පෙවුනේ account එක කොහොමද මෙන්න මේ Adobe Stock account එකට link කරගන්නේ කියලා තමයි අද දවසේ වීඩියෝ එක හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක කොහොමද මෙන්න මේ පෙවුනේ account එක link කරගෙන හරියටම connect කරගන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. හරි ඉතින් ඔන්න Adobe Stock Contributor account එකේ dashboard එකට ඇවිල්ලා තියෙනවා. dashboard එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට ඉහළින්ම tab කීපයක් තියෙනවා. මේ tab කීපය අතරේ ඔයගොල්ලන්ට පුළුවන් බලන්න මෙතන තියෙනවා Contributor account කියලා. අන්න ඒ tab එක හරහා ගියට පස්සේ ඔයගොල්ලෝගේ පෞද්ගලික විස්තර පෙන්නනවා. ඒ වගේම පහලින් තියෙනවා payment information එක තියෙනවා බලා ගන්න පුළුවන්. payout information එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන select කරගන්න PayPal Payoneer skill කියලා. ඉතින් මම මෙතනින් select කරගන්නවා Payoneer account එක. ඔන්න Payoneer කියලා select කරලා පස්සේ මෙතන තියෙනවා connect Payoneer account කියලා නිල් පාට බටන් එකක්. අන්න ඒක click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මෙතනදී select කරන්න option දෙකක් තියෙනවා. මේකෙදි පළවෙනි තමයි Payoneer card එක. ඉතින් ඔයගොල්ලෝගේ Payoneer card එකක් තියෙනවා නම් මෙතන ඉහළින්ම තියෙන එක tick mark එක දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් Payoneer තියෙන received bank account එකකට තමයි මෙතනින් පල්ලෙහා tick mark එක දැම්මොත් මුදල් ලැබෙන්නේ. ඉතින් මගේ Payoneer card එක මේ වෙද්දී expire වෙලා තියෙන. ඒ නිසා මම තෝරගන්න මෙතන bank transfer කියලා මෙතන පහලින් tick mark දාලා sign up කියලා option එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝගේ මුලින්ම ඔයාලා ලියාපදිංචි වෙලාද ඉන්න වගේ business එකක් කියලා. ඉතින් මම මෙතනදී දාන no my business is not registered කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාගේ first name එක last name email address නැවත email address එක add කරලා date of birth එක දෙන්න ඕනේ. ඉතින් මේ දේවල් Payoneer account එකේ වගේම ඔයගොල්ලෝගේ Adobe Stock account එකේ තියෙන විස්තර සියල්ලම එක හා සමානව මේකට add කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන කාර්යයක් තමයි ඔයගොල්ලෝ නම සම්පූර්ණයෙන්ම සඳහන් කරද්දී ඔයගොල්ලෝගේ first name එකේදී ඔයගොල්ලෝ හිතන වාසකමත් ඒක සඳහන් කරනවා කියලා. අර ඒකේදී ඔයගොල්ලෝ තිත් දෙක තියන්න එපා. තිතක් තියෙනවනේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වාසකම ලියදී කෙටි කරලා ලියදී තිත තියෙනවනේ. ඉතින් ඒ විදිහට තිත් තියන්න එපා. එහෙම තියන්න නැතුව ස්පේස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් නම තියන්න කියලා දැන් next button එක press කරනවා. හරි ඊට පස්සේ contact details අහනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ශ්‍රී ලංකා මෙතන automatically මගේ වැටිලා තියෙනවා. ඔයගොල්ලෝගේ විස්තර වැටලා නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් country එක select කරගන්න. ඒ වගේ street එක ඊට පස්සේ more details තියෙනවා. ඒවල් select කරලා ඔයගොල්ලෝගේ town city එක එහෙම නැත්නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් postal code එක ඊට පස්සේ phone number එක add කරන්න. ඊට පස්සේ phone number එකට අවසානයේ verification code එකක් එනවා. verification code එක මෙතන තියෙනවා send code කියලා button එක press කරලා verification code එකට ආවට පස්සේ මෙතනින් select ඒ verification code එක type කරගන්න ඕනේ. හරි මට code එක ලැබුණා. මම ඊට පස්සේ මේක next button එක press කරනවා. මේක හැබැයි තප්පර 15 20 වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආවනවා security details අහනවා username එක. ඊට පස්සේ enter කරන්න තියෙනවා password එක. password එක enter කරලා security question එකක් තියෙනවා. security question එක අහලා ඊට පස්සේ security answer එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් next button එක press කරන්න. හරි ඊළඟ step එකට ආවා. ඊළඟ step එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙතන personal account, company account කියලා මෙතනින් බැංකුවේ විස්තර ඔයගොල්ලන්ට add කරගන්න තියෙන. ලංකාවේ බැංකුවේ විස්තර ඔයගොල්ලෝ Payoneer එකට add කරලා තියෙනවා. යම්කිසි බැංකුවේ account එකක් අන්න ඒකේ විස්තර මෙතනට add කරගන්න තියෙන. ශ්‍රී ලංකා bank country එක currency එක මම LK වලින් select කරගෙන තියෙනවා. ඊට පස්සේ bank name එක ලංකාවේ තියෙන බැංකු හැම එකක්ම මෙතනින් පෙන්නනවා. ඉතින් මේකෙදි මම තෝරගන්නවා මගේ commercial bank of PLC කියලා. අන්න ඒක select කරගන්න. ඊට පස්සේ මගේ නම automatic වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ branch code එක මේක net එකෙන් ගහලා හොයා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝගේ branch code එක හොයාගන්න පුළුවන් ඔයගොල්ලෝගේ account එක නිර්මාණය කරලා තියෙන branch එක කොහෙද කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පහලින් තියෙනවා account number එක add කරන්න. account number කියන්නේ ඔයගොල්ලෝගේ බැංකුවේ account එකේ number එක වෙන මොකුත් නෙමෙයි. ඊට පස්සේ ඒ දෙක add කළා මෙතන තියෙනවා I confirm ද කියලා තියෙනවා. ඊට පස්සේ ඒක add කරලා ඔයගොල්ලන්ට පහලින් තියෙනවා tick mark දෙක. tick mark දෙක දීලා submit කරන්න දෙන අපි එකක් කරලා බලමු. හරි ඔන්න මම දැන් මගේ පෞද්ගලික විස්තර පිරේවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ account number එක හරිද කියලා හොඳටම දෙපාරක් තුන් පාරක් check කරලා බලන්න. එහෙම නැත්නම් අවසානයේ වෙන account එකකට සල්ලි ගියොත් අපරාධයක් වෙනවා. එහෙනම් වැරදුනොත් ඔයගොල්ලන්ගේ අපරාධේ නැවත තවක් මේක link කරන්න වෙනවා. ඒ නිසා එකපාරම link කරගන්න හරියටම ඔයගොල්ලෝගේ account number එක මේකට දීලා තියෙන Payoneer account එකට දීලා තියෙන account number එකම හරියට double check කරලා මේකට submit කරන්න ඕනේ. හරි ඕන ඊළඟට congratulations කියලා වැටලා තියෙනවා. ඉතින් මේකේ පළවෙනි step එක තමයි application completed වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි review and in process. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේක review කරලා තියෙන්නේ. ඔන්න නිකම්ම refresh වෙනවා. ඉතින් මේක මම කරපු දෙයක් නෙමෙයි. ඔන්න නැවත වතාවක් අපේ automatically Adobe Stock Contributor account එකට ආවා.
හරි ඉතින් මෙතන දැන් පැටනවා කනෙක්ට් ඉන් කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා රීකනෙක්ට් පියෝනි account. ඔයගොල්ලන්ට පියෝනි account එක නැවතට කනෙක්ට් කරගන්න ඕන නම් මෙතනින් ඔන්න ගිහිලා කනෙක්ට් කරගන්න පුළුවන්. අර ඉස්සරහා තිබ්බ දත්ත වැරදි නම් විතරක් ඒක කරන්න. නැත්නම් කනෙක්ට් ඉන් කියන්නේ මේ වෙද්දි කනෙක්ට් වෙමින් පවතින. අපි බලමු ඊට පස්සේ ඔයගොල්ලන්ට තව වෙලාව කීපයක් ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ account එකත් මේ විදිහටම කනෙක්ට් වෙලා තියෙද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි account එක කනෙක්ට් වෙන්නේ. ඉතින් තව ටික වෙලාවකින් මේක කනෙක්ට් වෙනවා. ඉතින් දවසක් දෙකක් සමහරවිට යනවා මේක කනෙක්ට් වෙන්න. මොකද වෙරිෆයි කරගන්න ඕනේ අපි දුවලා තියෙන දත්ත හරියටම මෙන්න මේ Payoneer account එක සහ Adobe Stock account එක හරහා සම්බන්ධද සියල්ලම ඒ හා සමානයිද කියලා මෙන්න මේ කට්ටිය චෙක් කරලා බලන කතාව මේ කනෙක්ටිං වෙලා තියෙන්නේ. ඉතින් ඒ හා සමාන සියලු දත්ත තොරතුරු ඔයගොල්ලෝ ඇඩ් කරලා තිබ්බනම් අනිවාර්යෙන් මේක ඔටෝමැටිකලි කනෙක්ට් වෙනවා. හරි ඔන්න විනාඩි කිහිපයක් ගියාට පස්සේ අපේ account එකට අදාළව review එක ලැබිලා තිනවා. දැන් බලන්න connecting නෙමෙයි මෙතන තියෙන්නේ connected. ඔන්න බලා ගන්න පුළුවන් connected වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ආපහු මේ Payoneer account එක link කරන්න නම් ඔන්න තියෙනවා reconnected Payoneer account කියලා තියෙනවා. ඉතින් දැන් connect වෙලා තියෙන්නේ කිසිම බයක් නැතුව ඔයගොල්ලන්ට එන මුදල් ප්‍රමාණය මේ හරහා withdrawal කරගන්න පුළුවන්. Payoneer account එකක් සහ Adobe Stock Contribute account එක link කරගන්නේ කොහොමද ලැබෙන මුදල් හරියට withdrawal කරගන්න පුළුවන් method එකක් තියෙනවනේ. ඉතින් ඒක link කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට මම හිතනවා මේ ගැන අපි වීඩියෝ එක එක්කෙනෙක්ට දෙන්නට හරි වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. Adobe Stock වෙන්න පුළුවන්, වෙනත් Shutterstock වෙන්න පුළුවන්, Wire Stock වෙන්න පුළුවන්. මේ stock photography හරහා මුදල් උපයන්න කැමති අයට තමයි මේ කියන වීඩියෝ සීරීස් ගේන්නේ. like කරලා බලන්න මේ ගේන වීඩියෝස් හොඳයි නම් like කරලා comment කරලා යාළුවන්ට share කරන්න. ඉතින් ඒ වගේම ඊළඟ වීඩියෝ වලින් ගේන බලාපොරොත්තු වෙනවා AI වලින් නිර්මාණය කරන අලුත් ෆොටෝස් 2026 අප්ඩේට් එකත් එක්ක මෙන්න මේ Adobe Stock account එකට කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන පහලින් බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ ෆොටෝස් සියල්ලම AI වලින් නිර්මාණය කරගත්ත ෆොටෝස්. මම මේ එකක්වත් මේ මම කැප්චර් කරගත්ත ෆොටෝස් නැහැ. නමුත් මට මේ වෙද්දී $1.291 මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මෙතන ෆොටෝස් තියෙන 6-7යි. ගැටලුවක් නැතුව මුදල් උපය ගන්න පුළුවන් AI වලින්. හරි. ඉතින් ඒ නිසා ඒ විදිහට දැනගන්න කැමති අය අපිත් එක්ක දිගටම channel රැඳිලා ඉන්න. channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගන්න එක මතක් කරමින් ගිහින් එන්න. ජය වේවා.